සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භගවතු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලංකාවාසී ලෝකවාසී පරම පූජනීය අතිගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් නමස්කාර පූර්වක අවසර. ධර්ම ශ්‍රවණාබිලාසී මෑණිවරුනි පියවරුනි දරු දැරියනි පින්වත්නි, මේ පින්බර උදෑසනේ සුපුරුදු පරිදි අදත් ඔබ මේ සැදී පැහැදී සූදානම්ව සිටින්නේ ලෝතර ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා දවස ආරම්භ කරන්නට. හිරු ටීවී නාලිකාව ඔස්සේ සෑම දිනකම උදෑසන මෙම සමාජ සංගායනා ධර්ම දේශනාව ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ජීවිතය, ඔබගේ දවස ඊටාම ආලෝකමත් දවසක් බවට පත් කරන්නට, ඔබගේ සංසාර ගමන අපේක්ෂා කරන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් සැනසීම උදා කර ගන්නට අවශ්‍ය කරන කමඨහන මේ උදෑසනම ලබා දෙන්නට. එනිසා විශේෂ වශයෙන් කල්පනා කර ගන්නට ඕන මේ අඩහෝරාවක කාලය තුලදී අපි මේ ලබා දෙනු ලබන ඒ උතුම් ධර්ම දානමේ පින්කම ඔබගේ මෙලව සැනසීම පිණිසත් සාංශාරික සුවය පිණිසත් එකසේම හේතු වාසනා වෙනවා. පින්වත්නි, අද දවසේ ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබ අප හැම දෙනාම දන්නා ඊටාම වටිනා කරුණු 7ක් පිළිබඳව. දන්නා කරුණු උදෑසනම මෙනෙහි කර ගැනීම තුල නිරන්තරයෙන්ම අපිට කුසලය වඩන්නට, සිත තුල කුසලය පෝෂණය කරන්නට, අප්‍රමාදී ගුණය හිත තුල වඩන්නට අපිට ශක්තියක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය ධනය 7ක් පිළිබඳව සත්‍යාර්ය ධනයේ විදිහට අපි ඉගෙනගෙන තියෙනවා. මේ ආර්ය ධනයට ආර්ය ධනය කියලා කියන්නේ කුමක්ද? අත වශයෙන්ම මෙය ධනයක් වෙන්නේ කොහොමද? ඒක පිළිබඳව මේ කාලය තුලදී වේලාවට අනුකූලව කෙටියෙන් අපි සාකච්ඡා කරනවා. පින්වත්නි, ආර්ය බවට පත්වෙන්නට නම් ඒ ආර්යයන් සතුව වඩාගත යුතු ධනයන් 7ක් තියෙනවා. ඒ සප්ත ආර්ය ධනය සාමාන්‍ය ජීවිතයක් ගත කරනවට වැඩිය
ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතරමග සතරඵලයන් ප්‍රත්‍යක්ෂ කරගන්න යන ගමනේ අපිට අවශ්‍ය කරන ධනය තියෙනවා. ධනය කියන එක නොඑක් විදිහට අපිට නිර්වචනය කරගන්නට පුළුවන්. මිල මුදල් වලට අපි ධනය කියන්නට පුළුවන්. අපි උපයා ගන්න දෙයට දාන්නේ ධනය කියලා හඳුන්වනවා. ඒ වගේම අපි තුල ගොඩනගා ගන්නා වූ ආධ්‍යාත්මික ගුණය පෝසත් වුණාම ඒ අතින් අපි පෝසත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් පෝසත්කම ධනවත්කම කියලා කියන්නේ මේ මිල මුදල් වලට පමණක් නෙවෙයි. මේ හැම දෙයින්ම අපි සම්පූර්ණ වුණාම තමයි හොඳ ධනවතෙක් බවට පත් වෙන්නේ. ඒ අතර මේ ආර්ය ධනය අපගේ මෙලව ජීවිතයේ සැනසීම පිණිසත් සාංශාරික සුවය පිණිසත් මේ දෙලවම සැනසීම පිණිස හේතු වාසනා වෙනවා. මෙයින් මේ සම්පත්තීන් හත අතර පළවෙනිම සම්පත්තිය තමයි සද්ධාව කියලා කියන්නේ. එක්තරා දේවතාවෙක් බුදුහාමුදුරුවෝ සමීපයට ඇවිල්ලා අහනවා ස්වාමීනි අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝචතම පුච්ඡාම කෝයිමං විජිතේ ජටං. මේ ඇතුළතත් ගැට පිටතත් ගැට අභ්‍යන්තරික බාහිර පුද්ගලයන් සතුව පවතින මේ ප්‍රශ්න ගැටලු කෙලෙස් අර්බුද දුක දුරු කරන්නට කුමක්ද බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගය? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. බුද්ධිමත් පුද්ගලයා කරන්නේ ඒ ප්‍රශ්නය විසඳ ගන්නට පළමුවෙන්ම හික්මීමක පිහිටනවා. විනයක පිහිටනවා. සීලයක පිහිටනවා. සීලයක පිහිටියේ නැත්නම් අපිට මේ ගැටලු විසඳගෙන ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි උදාහරණයක් අරගමු. හැමෝම කරන දෙයක් තමයි කුඩා කාලේ අධ්‍යාපනය හදාරන එක. අධ්‍යාපනය හදාරන කාල සීමාවේ දරුවා යම් හික්මීමක විනයක පිහිටන්නට ඕන ඒ අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා. ඒ විනයානුකූලව ඒ අධ්‍යාපන මාර්ගයේ ගමනේ ඒ ශිෂ්‍යයා ගමන් නොකළොත් මොකද වෙන්නේ? එයා අපේක්ෂා කරන අරමුණට එයාට යන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ කාලය තුලදී ගොඩාක් වෙහෙස වෙන්න වෙනවා, මහන්සි වෙන්න වෙනවා, පාඩම් කරන්න වෙනවා, කැපකිරීම කරන්න වෙනවා. අධ්‍යාපනය විතරක් නෙවෙයි ගොවිතැන බතක් කළත්, ඒ වගේම රැකියාවක් කරත්, පුංචි කඩයක් කරනවා නම් මොන දේ කළත්, ව්‍යාපාරයක් කරනවා නම් මේ හැම අවස්ථාවකදීම ඒ කාර්යයේ සාර්ථකත්වය වෙනුවෙන් හික්මීමක් පින්වත්නි අපි තුල තියෙන්නට ඕන. නිවන් පිණිස යන ගමනේ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය වන ප්‍රධානම කාරණය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ටික ඔබ දන්නා පරිදි ස්වාමින් වහන්සේලා නිතරම සාකච්ඡා කරන දෙයක් තමයි ශ්‍රද්ධාව ආකාර දෙකකින් විස්තර කරනවා. ඒ ආකාර දෙක පිළිබඳ අපි නොඑක් විදිහේ තර්ක විතර්ක කළත් ශ්‍රද්ධාව කියන එක නිරන්තරයෙන්ම ඇති කර ගන්නට ඕන. දස්සන කාමෝ සීලවතෝ. සිල්වතුන් දකින්නට අපි තුල කැමැත්තක් තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධම්මෝ සෝතු කාමෝ. සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ තමා සතුව තියෙන කැමැත්ත. අනුත්තරීය සූත්‍රයේ වැනි සූත්‍ර දේශනාවන් වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටාම උසස්ම දර්ශනය තමයි යෝකෝ තථාගතෝ වා තථාගත ශාවකෝ වා දස්සනාය ගච්ඡති. යමකු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේත්
ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාත් දකින්නට යන්නේද අන්නේ දර්ශනය තමයි ඊටාම උසස්ම දර්ශනයේ විදිහට බුදුහාමුදුරු අපට කියලා දුන්නේ. ඒ වගේම අපි යමක්ද ශ්‍රවණය කරන්නේ ශ්‍රවණය කරන ශ්‍රවණයන් අතර අහන දේවල් අතර ඊටාම හොඳම උසස්ම ශ්‍රවණය තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. බලන්න මේකී ආකල්පයක් මේකී යහපත් සිතුවිල්ලකින් යුක්තව කටයුතු කිරීමේ ස්වභාවයක් ඔබගේ ජීවිතයේ තියනවාද? එහෙම නැත්නම් අපි ශ්‍රවණය කරන්නට අපේක්ෂා කරන දර්ශනයට කැමැති දැකීමට කැමැති දේවල් මොනවාද? ස්පර්ශයට කැමැති දේවල් මොනවාද? ඒ වගේම රසය ලබන්නට කැමැති මොනවාද? ධර්ම රසයටද කැමැති? එහෙම නැත්නම් ලෞකික දේ රස විඳින්නටද අපි කැමැති? අනපින්නත් මේ තුල තමයි අපේ සැනසීම නිවීමේ මාර්ගය තීරණය කරන්න අපට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මේ සංසාර ගමනේ ගමන් කරන ඔබට අපට මේ සසර ගමනෙන් මිදෙන්නට නම් සීලය අවශ්‍යයි. සද්ධාව අවශ්‍යයි. සද්ධාවේ පිහිටියාම තමයි අපි සීලයකට යොමු වෙන්නේ. අධ්‍යාපනය පිළිබඳ යම් කෙනෙක් විශ්වාස කරනවා නම් අධ්‍යාපනය තුළ පුද්ගලයාගේ ආකල්ප සංවර්ධනයක් වෙලා පුද්ගල ලෞකිකත්වයේ වගේම ලෝකෝත්තර දිව්‍ය දියුණුවට පත් කරගන්නට සැනසීමට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියන විශ්වාසය යම් කිසි කෙනෙකුගේ ඇති වෙනවා නම් අන්න එයාට පුළුවන්කම ලැබෙනවා යම් කිසි හික්මීමේ මාර්ගයක ශික්ෂණ මාර්ගයක ගමන් කරන්න. බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය කෙරේ බුද්ධ ආදී අටතැන්හි සැකය දුරු කර ගන්නට යම් කෙනෙකුට පුළුවන්කම තියනවා නම් ඒ පුද්ගලයා නිරන්තරයෙන්ම ගමන් කරන්නේ යහපත් මාර්ගයේ ප්‍රාතිමෝක්ෂ මාර්ගයේ නිවන් පිණිස අපිට පෙන්වා දෙන මාර්ගය තමයි ඒ පුද්ගලයා ගමන් කරන්නේ පින්වත්නි. එහෙම නැතුව එයා කායිකවත් වාචසිකවත් මානසිකවත් දුෂ්චරිත සිද්ධ කරමින් පාපී ක්‍රියාවන් වල නියැලෙමින් අයහපත් මාර්ගයක යා ගමන් කරන්නේ නැහැ. එනිසා නිරන්තරයෙන්ම අපි තුල තියෙන සද්ධාව අචලව පවත්වාගෙන යන්නට නොකැඩී නොසිඳී පවත්වාගෙන යන්නට අපි හැම දෙනාම අදිෂ්ඨාන කර ගන්න ඕන. ගොඩාක් වෙලාවට මේ ලෞකික ජීවිතේ කටයුතු කරන විට අපි අපේ උත්සාහය අතහරිනවා. අපි තුල යම් විශ්වාසයක් පවතිනවා නම් යහපත් දේ පිළිබඳව ඒ යහපත් දේ පිළිබඳව පවතින විශ්වාසය අපි අතහැරි දවසට පින්වත්නි අපගේ පරිහානිය පටන් ගන්නවා. එනිසා කොයිතරම් කරදර ආවත් කොයිතරම් බාධක ආවත් කොයිතරම් ප්‍රශ්න ආවත් ඔබ දුකටපත් වුණත් නිරන්තරයෙන් ඔබගේ උත්සාහය ඔබ අතහරින්නේ නැහැ. ඒ නිවැරදි වීමේ උත්සාහය ඔබ අතහරින්නේ නැහැ. අන්න එකී අදිෂ්ඨානයකින් යුක්තව සද්ධාවෙන්ම කටයුතු කරන්නට ඕන කරනවා. කර්මයේ කර්මඵල විශ්වාසය ඇති කර ගන්නට ඕන කරනවා. පින්වත්නි එතකොට අපි ඊළඟ අදියරට යන්නට සුදුස්සෙක් බවට පත් වෙනවා. හොඳ සීලවන්තයෙක් බවට පත් වෙනවා. සීලවන්තයෙක් බවට පත් වුණාම අර මාර්ගයේ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ පදනමට අපි වැටෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පදනමට අපි වැටෙනවා. ඕනෑම කාර්යයක් සාර්ථක කරගන්න ජීවිතේ අපිට
යම්කිසි ශික්ෂණයක් ඕන, හික්මීමක් ඕන, වැඩපිළිවෙලක් ඕන, නිවැරදි වැඩපිළිවෙලක්. එනිසා අද දවස ආරම්භ කරන මොහොතේ ඔබට උදෑසන සිට සවස් කාලය වෙන තෙක් ගත කරන මේ හෝරා කීපය මෙලව යහපත පිණිසත්, අත්තව්‍යාබාදාය සංවතේ තමන්ගේ යහපත පිණිසත්, අනුන්ගේ යහපත පිණිසත්, පරව්‍යාබාදාය සංවත්තති, උභයව්‍යාබාදාය සංවතේ තමන්ගේත්, අනුන්ගේත්, සමාජයේත්, ලෝකයේත් යහපතට කටයුතු කරන්නට යම් වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. අන්නේ ඒ යහපත් වැඩපිළිවෙලටයි අපි නිරන්තරයෙන්ම නැඹුරු වෙන්නට ඕන කරන්නේ. එතකොට තමයි පින්වත්නි අපිට පුළුවන්කම ලැබෙන්නේ අපි අපේක්ෂා කරන යහපත් ජීවිතයක් සම්පූර්ණ කරගන්නට. එනිසා සීලවන්ත භාවය කියන එක ඔබට අපට හැම දෙනාටම සැනසීම පිණිසම හේතු වෙනවා. මේ සීලය පිළිබඳව ඔබ ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා මේ සීලය පිළිබඳ ගොඩාක් කරුණු අපි හදාarලා තියෙනවා. ඒ වගේම සාමණේර සීලය, උපසම්පදා සීලය, ඒ වගේම නොඑක් විදිහේ පංච සීලේ ඉඳන් ගිහි ජනතාව ඒ ආරක්ෂා කරන සීලයන්, මේ හැම එකකින්ම පින්වත්නි ඔබ යහපත් රාමුවකට ගෙනියන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ යහපත් රාමුවේ ඉඳගෙන ඉදිරියට ගියොත් විතරයි යහපත් ජීවිතයක් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. නිතරම අපි කල්පනා කරනවා නම්, නිතරම කායිකවත්, වාචසිකවත්, මානසිකවත් අයහපත් දේ සිතනවා නම්, අයහපත් දේ කරනවා නම්, අයහපත් දේ කතා කරනවා නම් නිරන්තරයෙන්ම අපි ගමන් කරන්නේ ඒ යහපත් මාර්ගයේ නෙවෙයි, කුසල් මාර්ගයේ නෙවෙයි, පාපී මාර්ගයේමයි ගමන් කරන්නේ. දුක්සහගත මාර්ගයේමයි ගමන් කරන්නේ. එනිසා බුදුදහම තියෙන්නේ ඔබ දුකෙන් මුදව ගන්න, ඔබට සැනසීම උදා කරවන්න. ඒ වගේම ඔබගේ කඳුල, දුක, ශෝකය, පශ්චත්තාපය, අසහනය මේ සියල්ල දුරු කරලා ඔබට ඔබ අපේක්ෂා කරන නිවීම, සැනසීම ලබා දෙන්නයි බුදුදහම මඟ කියන්නේ. එනිසා සීලය, හික්මීම, සංවර බව, විනය අත්‍යවශ්‍යයි පුද්ගල සංවර්ධනයටත්, පවුලක දියුණුවටත්, සමාජයක ප්‍රගමණයටත්, ඒ වගේම රටක දියුණුවටත්. බලන්න පින්වත්නි, දියුණු රටවල කොයි තරම් නීතියට ගරු කරනවාද, සදාචාරයට ගරු කරනවාද, මානව හැඟීම් වලට ගරු කරනවාද, සමාජයට කොයි තරම් ගරු කරනවාද, සත්වයාට පවා ගරු කරන සමාජයක් අපි දකිනවා ඇතැම් දියුණු රටවල. එනිසා අපිත් දියුණු පුද්ගලයෙක් බවට පත් වෙන්නත්, ලෞකිකවත් ලෝකෝත්තරවත් හොඳ හික්මීමක, කායිකවත්, වාචසිකවත්, මානසිකවත් දියුණු බුදුදහමට අනුව මඟ පෙන්වන ඒ දියුණු හික්මීමේ මාර්ගය, ශික්ෂණ මාර්ගය අපි ගමන් කරන්නට ඕන කරනවා. පංචශීලයෙන් පටන් අරගෙන මේ මුළු විශ්වයටම කරුණාව, මෛත්‍රිය දක්වන්නට පුළුවන් ඊටාම හොඳ පුද්ගලයෙක් බවට අපි පත් වෙන්නට අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕන. ඒක ධනයක්. මෙලවට පමණක් නෙවෙයි, සංසාර ගමනටත්. ඒ වගේම හිරියොත්ප්පියං ධනං, ලැජ්ජා බය කියන එක පින්වත්නි අපේ ජීවිතේ අපි හදා ගන්න ඕන. ලැජ්ජා බය කියලා කියන්නේ
අපේ හිතේ ඇතිවෙන ඒ කෙලෙස් ධර්ම පාප සිතුවිලි හිතේ ඇතිවෙන විටම ඒ පාපී සිතුවිලි අපිට ඉවත් කර ගන්නට පුළුවන්කම තියනවා නම් ඒ පිළිබඳ ලැජ්ජාවට පත් වෙනවා නම් අපේ හිතේ ක්‍රියාත්මක වෙන අයහපත් සිතුවිලි පිළිබඳව පින්වත්නි පාපී සිතුවිලි සිතේ පෝෂණය වෙන්නේ නැහනේ. ද්වේෂ සහගත සිතකින් යුක්තව ඔබ පසු වෙනවා නම් ඔබ ලැජ්ජාවට පත් වෙන්න. ඇයි මම ද්වේෂ කරන්නේ? ඇයි මේ විදිහේ සිතුවිලි මට පහළ වෙන්නේ? ඔබට කාම සහගත රාග සහගත සිතුවිලි පහළ වෙනවා නම් ඒ පහළ වෙන සිතුවිලි ඉවත් කරගන්න. ඇයි මට මෙහෙම සිතුවිලි පහළ වෙන්නේ? මේ මගේ පුතානේ, මේ මගේ දුවනේ, මේ මගේ සහෝදරියක්, මේ මගේ සහෝදරයෙක්. මෙයා දවසක අම්මා වෙනවා, මෙයා දවසක තාත්තා කෙනෙක් වෙනවා. මේ සමාජයේ පිළිබඳ එකී සිතුවිල්ලෙන් යුක්තව දකින්නට පෙළඹුණ දවසට ඔබේ හිත නිදහස් වෙනවා. ඔබ ඇසුරු කරන සියලු දෙනාම නිදහස් වූ සතුටුවන්ත පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ වගේම ඔබේ සිත දියුණුවට පත් වෙලා ඔබ අපේක්ෂා කරන ඒ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ඒ සැනසීමේ මාර්ගයේ ගමන් කරන්නට ඔබට ශක්තිය ලැබෙනවා. ලෞකික ජීවිතයේ ඔබ අපේක්ෂා කරන ලෞකික අරමුණු සඵල කර ගන්නට ඒ යහපත් සිතුවිල්ල කොයි තරම් ශක්තියක් වෙනවද? බලන්න පින්වත්නි. ධනය විනාශ වෙන හේතු පිළිබඳ බුදුහාමුදුරු පරාභව සූත්‍රය, ඒ වගේම ඒ සිංහාලෝවාද සූත්‍රය මේ ආදී කොට ඇති සූත්‍ර ගණනාවකම අපිට දේශනා කළා තියෙනවා, පැහැදිලි කළා තියෙනවා. ඒ අතර ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, ස්ත්‍රීන්ට ලොල්වීම, පුරුෂයන්ට ලොල්වීම, සුරාවට ලොල්වීම, සූදුවට ලොල්වීම, මේවනේ පින්වත්නි අපි පිරිහෙන්නට හේතු. ඒ වගේම පාප සහගත සිතුවිලි ඇති පුද්ගලයන් අපිට ඇසුරු කරන්න ලැබීම ජීවිතය අපිට පරාජය පිණිසම හේතු වෙන කාරණානේ. දුක පිණිසම හේතු වෙන කාරණානේ. ලබන දේ නැති වෙලා යනවානේ, විනාශයටපත් වෙනවානේ. ඒ නිසා නිරන්තරයෙන්ම කල්පනා කරන්න ඕන අපි පාපයට ලැජ්ජා වෙන්න, පාපයට බය වෙන්න. පාපය කියලා කියන්නේ වෙන මොකවත් නෙවෙයි පින්වත්නි. පාපය කියලා කියන්නේ අපි දුකටපත් කරන, පීඩාවටපත් කරන සිතුවිලි, ක්‍රියාකාරකම්, වචන සිදු කිරීම. ඒවෙන් වළකින්න ඕන. එහෙම වැළකුණාම තමයි අපිට සතුට කියන එක විඳින්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ලෝකයේ තියෙන උසස්ම සැනසීමනේ පින්වත්නි නිවන කියලා කියන්නේ. ඒ උත්තරීතර සැනසීම කරා ගමන් කරන අපි මේ මොහොතේ කොයි ආකාරයෙන්ද ජීවත් වෙන්නේ? සතුට සහගත වචනද අපි කතා කරන්නේ? සතුට පිණිස ගමන් කරන අපි සතුට සහගත සිතුවිලිද ඔබේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ? උත්තරීතර සැනසීම කරා ගමන් කරන අපි මෛත්‍රිය, කරුණාව, මුදිතාව මුල් කොටගෙන ඒ ඇතිවන සිතුවිලි වලින්ද අපි ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේම අපගේ කය කරන ක්‍රියාකාරකම්, යන්නේන ගමන, මේ හැමදේම අපි අපගේ යහපත පිණිස, පවුලේ යහපත පිණිස, සමාජයේ යහපත පිණිස කරන දේවල්ද? එහෙම නැත්නම් අපගේ ඒ වගේම පවුලේ, සමාජයේ, මානව වර්ගයාගේ මේ සබහා දහමේ අයහපත පිණිස, ඒ සබහා දහමේ පැවැත්මට බාධා කරන විදිහට, ඒ අයට දුක පිණිස, පීඩාව පිණිසද අපි මේ හැසිරෙන්නේ? අන්න එහෙම හිතුවොත් පින්වත්නි අපිට පුළුවන්කම ලැබෙනවා පාපයට තියෙන ලැජ්ජාව බය නැති කරගන්න. ඊළඟට සුත දනංච. බහුශ්‍රృత භාවය කියන එක ඔබ අපට හැම දිනාටම අත්‍යවශ්‍ය දෙයක්. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ මේ සුතය ධනයක් බව හඳුනාගෙන තියෙන නිසායි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. ඔබගේ කාලේ හරිම වටිනවා. පැය 24ක් මදි අද ලංකාවේ හොඳ ජීවිතයක් ගත කරන්න ගියාම ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ පුරාම හැම දිනම දුකටපත් වෙලා ඉන්නේ. මේ පැය 24 මදි තමන්ගේ යුතුයකම් වගකීම් ඉටු කරන්න අවශ්‍ය කටයුතු ටික සිද්ධ කරන්න ලෞකිකත්වය. ඒ නිසා නිරන්තරයෙන්ම අපි උත්සාහ කරනවා ඒ ජීවත් වන ජීවිතයේ දෙලවට යහපත පිණිස සකස් කර ගන්නට
අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඒ සඳහා කරුණු රැස් කරනවා. බහුශ්‍රృత භාවය වඩා ගන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම, ආකල්ප, එවැගේම කුසලතා අපි දියුණු කර ගන්නවා. නිසා මේ උදෑසන මේ සමාජ සංගායනා දේශනාව තුළිනුත් ඔබ අපේක්ෂා කරන්නේ ඔබේ ජීවිතයේ සැනසීම පිණිස හේතු වෙන, සංසාර ගමනේ සැනසීම පිණිස හේතු වෙන ඒ මඟ පෙන්වීමක්, බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරලා ඒ අනුව අපේ ජීවිතේ ආලෝකමත් කරගන්න, සැනසීම කරා මෙහෙවන්නට. සුත දනංච. ඒ නිසා නිරන්තරයෙන්ම ඔබ දැනුම සොයන්නෙකු බවට පත් වෙන්න, බහුශ්‍රృතයෙකු බවට පත් වෙන්න, කවදාකවත් අසරණ වෙන්නේ නැහැ, අනාථ වෙන්නේ නැහැ. ඡාගෝච පරිත්‍යාගය. වචනයකින් හරි පුද්ගලයෙක්, සිනහවකින් හරි පුද්ගලයෙක්ට සැනසීම ගෙනත් දෙන්න ත්‍යාගශීලීව ඔබ කටයුතු කරන්න. ඒත් ඔබටමයි සැනසීම උදා වෙන්නේ. ඔබ තුළමයි ඒ ත්‍යාගශීලී මානසිකත්වය ගොඩ නැගෙන්නේ. ඔබේ හිතේ ගොඩ නැගෙන ත්‍යාගශීලී මානසිකත්වය, බෙදා හදා ගැනීමේ මානසිකත්වය ඔබට පෙරලා බූමරංගයක් වගේ ඔබගේ ජීවිතයේ ආලෝකයේ පිණිසම හේතු වාසනා වෙන. ගොඩාක් ලැබීම් ලබන්න ඒක හේතුවක් වෙනවා. ප්‍රඥාව නිරන්තරයෙන් කටයුතු කරද්දී ඒ යථාබෝධයට පත් වෙන්නට නම් මේ ජීවිතය පිළිබඳ, සංසාරය පිළිබඳව, මේ භෞතික ශරීරය පිළිබඳ නියම ඇත්ත වටහා ගන්නට නම් අපි නිරන්තරයෙන්ම විශේෂ නුවණකින් මේ කය දිහා බලන්නට පෙළඹෙන්නට ඕන. විදර්ශනා නුවණකින් කය පිළිබඳ විමර්ශනය කරන්නට, ගවේෂණය කරන්නට, පරීක්ෂණ කරන්නට අපට පුළුවන්කම ලැබෙන්නට ඕන. සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. හැම කටයුත්තකදීම හොඳ උත්තරයක් ලබා ගන්නට නම් වරක් නොව, දෙවරක් නොව, තුන් වරක් නොව, තවත් වරක් හිතලා අපි කටයුතු කරන්නට ඕන කරනවා සුදුසු උත්තරේ ලබා ගන්නට. මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන ඔබ අපි මේ සසර ගමනෙන් මිදෙන්නට නම් අපි අදිෂ්ඨාන කර ගන්නට ඕන මේ මමයේ මාගේ කොටගෙන මේ අල්ලාගෙන ගමන් කරන මේ ශරීරයේ ඇත්ත මොකද්ද කියලා වටහා ගන්නට ඕන. ඒ ඇත්ත වටහා ගත්ත දවසට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ උතුම් වූ ත්‍රිලක්ෂණ ධර්මයේ ඔස්සේ මේ ජීවිතයේ පිළිබඳ, සසර පිළිබඳ හිතමින්, කල්පනා කරමින් අපි ඒ උතුම් අවබෝධයට පත්වන්නට අපේ ආධ්‍යාත්මය සකස් කරගන්න. එනිසා පින්වත්නි, මේ උදෑසන මේ අඩහෝරාවක කාලය තුලදී අපි ඉගෙන ගත්තේ ධනයන් 7ක් පිළිබඳ. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පියං ධනං, සුත ධනං ච ඡාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. මේ සත්ත වූ ආර්ය ධනය ඔබගේ ජීවිතේ මේ ලෝක වශයෙන් ආලෝකයේ පිණිසත්, සාංශාරික වශයෙන් ආලෝකයේ පිණිසත් හේතු වාසනා වේවා. මෙලව සැනසීම වේවා. උතුම් නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරනු ලබනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. සමාජ සංගායනා